හයි මම ශාන් අන්ෆෙල්ටෙන් මේ චානලගේ මම කතා කරන්න ජෙන්ඩ යිඩෙන්ටි ගැන ට්‍රන්ස්ජෙන්ඩෙක් ගැන ට්‍රන්ස්ජන් ප්‍රොසෙස් එක ගැන ප්‍රොසෙස් එක කොහොමද හරියටම ලංකාවේ කරගන්නේ මේ දේවල් තමයි මම මේ චානලෙන් කතා කරන්නේ දැනටත් ඔයා මේ චානලි සබස්ක්‍රයිබ් කරලා ඇත්තා සබස්ක්‍රයිබ් කරගන්න මේ වීඩියෝකට ලයික් ඇත්තයන්න ඒනම් අපි දැ වැඩි විස්තර කතා නැතුව යම් වීඩියෝකට ට්‍රාජෙන්ට FTM කෙනෙක් හැටියට අපි කොහොමද මේ ප්‍රොසෙස් එක හරියට පටන්ගන්න කියන තැන තමයි ම කතා කරන්න මේකට කරුණු තුනත් තියෙන එකක් තමයි අපි ශෝෂලි ට්‍රන්සිෂන් වෙන එක අනිත් එක අපි මෙඩිකලි ට්‍රන්සිෂන් වෙන එක අනිත අප ලීගලි ට්‍රන්සිෂන් වෙන එක ඔය තුන තමයි තියෙන්නේ ඉතින් අපි මුලින්ම ප්‍රොසෙස් එක අපි පටන් ගන්නකොට අපි ඒන අපි කොහෙට ගියත් එකන අපි සර්ජරික කරන්න දෙයන්නේ අපි ක්ලිනික රජිස්ට වෙන්න දෙයන්නේ නැත අපි හෝමෝන්ස් ගන්නද ඒ හැම දෙකටම අපේ ස්ටෝරිය එක අපේ කතාවතයි වැදගත්වන්නේ එක අපි කොහමද එක අපි අයිඩෙන්ටිෆයි කරගත් අපි ට්‍රන්ස් ජෙන්ඩික අපි කොහමද සමාජයට පෙන්න්න අපි ට්‍රන්ජ අපේ ස්ටෝරික තමයි මුලින්ම වැදගත් වෙන ස්ටෙප් එක ඉතින් ඔයා මුනිම්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ ස්ටෝරික යන ඔයා කොත්තනදිද ඔයාව අයිඩෙන්ටිෆයි කරගත්තේ කොයි ඒකන වාගේ මුලි දම් මෝගේ ස්ටෝරික එකකුල අනිවාරයම අපි කලිනික් එක ජොයින් වෙදී අපි ඇතන් මොනයි සර්ජරියක් කරන්න ඇද හම මහන්න අප ස්ටෝරිය කර විශෂම කලිනික් කර ෆස්ට එක අපිට ට්‍රන්ෂන් ප්‍රසෙස් පටන්ගන්න අපිට ෆස්ට එක වෙන්න අපිට කලිනික් එකට රජිස්ට වෙන එක ඒ රජිස්ට වෙන්න කලින් ඒගොල්ල කොහමත් අපි හදාගන්න ඕනතම අප ස්ටෝරික් අපි කොමද කොත් එකැන අපිට වෙනස තේරුණ කොතනද කොමද පටන් ගත්තේ ඔයගේ අපේ තියෙන ට්‍රන්සිෂන් ප්‍රසෙස් ට්‍රන්ජට කෙනෙක් හැටියට අපිට තියෙන ස්ටෝරික කියන්නේ කොයි කාලද අප ඇඩිෆයි වුණේ කෝමද අපේ සමාජර මුණ දුන්නේ ඔය වගේ දේවල් ස්ටෝරික හට හදාගන්න ස්ටෝරික දෙවාට ස්ටෝරිකක් වාට මතක්කන්න වාට තියෙන එක කියන්න එක පාට කියන්න බැරන වායක කරන්න තියෙන කොලෙකු පෑනු ගරගෙන එක ලියන්නවාගේ කොත ඔයා කෝකෝ ඔයාගේ මත ඇතිර වා කුමද ට්‍රන්ෂන් වනේ එක කොයි කාලෙද ඔයා අදුන ගත්තේ ඔයාගේ ජෙන්ඩික වෙනස් කියලා ඉට පස්සේ ඔය කොහම සමාජර මුහුණ දුන්නේ මොනවාදවාට අප බල පෑම් ඉටසේ කොහමද ඔය අඳුරගත්වගේ ජෙන්ඩරක ඉටස කොහමදවා මෙතනින් ගමන යන්නක දුකොතවයි පලවෙනිම කරන්න ඕනදේ අපික දන්නවන අප ස්ටෝරික ඉට අපිට ඕක ටනික කියලපිට කියන්න අපි අපේ ස්ටෝරීක අපි හරිට කියන්න බැරිනම් ඒගොල්ල අප ජජ් කරන්නේ වෙන විදිරමුද ඒගොල්ලොත් අපේ කතාව අපිට වැදගත්තන්න අපි ඒකොල්ට නැතුව අපේ ඒගැන අපි ට්‍රන්ස් ජෙන්ඩ අපි කොම දැනෙන් අප ඔලු වැඩ කරන දෙවල් ඒකොල දන්නන කින් අපේ ඩිස්ෆෝරිය කොයිද අප ස්ටෝරිකට අදාලවෙන්නවන මේ දේතමයි එකන්නේ අපි කොහොමද අපි වන්දුන එක අපි ට්‍රන්ස් එක අප ජෙන්ඩික වෙනස් කිය අපි කොම අඳුරගත්ත පිටි කට්ටි පිටිං එක තර්ඩ පාටික පිටිං කට්ටිය කොමද අපිව දකින්නේ සහ අපේ වෙනස කොමදේ ගොල්ලොන්ට මේ තේරෙන්නේ කොයි විදිරදි කියලා අන්නේ වගේ සහ අපේ අපිට දැන අන්කෝ ඩිස්ෆෝරිය ඩිස්ෆෝරය කරන අපිට අපේ අපිට දැන අන්කොම්ෆටබලස් අපේ බොඩි පාට් සතු එක අපේ මේ බ්‍රෙස්් එක වෙන්න පුළුවන් කොන්්ඩ වෙන්න පුළුවන් ප්‍රවට පාත්ස් වෙන්න පුළුවන් ඒ වගේ අපිට දැන අන්කොම්ෆටබල් ගැන මානසිකව පීඩනයක් දෙන අපේ ඇන්ගේ තියෙන ඕගන්ස් ඒවතම ඩිස්ෆෝර එකන ඒවා සහ ඔක්කොම ඒ දේවල්ටික ඇතුළත්වෙන්න අපේ ස්ටෝරීකට අප ස්ටෝරික් ස්ටෝරිකෙන් සමයි කලිනික් එකද අපි වේගුල අඳුන ගන්න අපි ට්‍රන්සෙන්ට නැතික ඕකතම පලනිම අපේ ස්ටෝරිය එක ඊට පස්සේ අපි මංගොඩක් කරම හිතන දෙයක් මේ ගොඩක් සමාර මගේ ට්‍රන්ස් ජෙන්න්න මාත් කට එකන් ට්‍රන්සෙන්ට යාලුවෝ ගොඩක් කට්ටිය නැතිද එකන එක අපිට අප නමක් ගැන අපේ අපිට දීපු නම තියෙන අපේ ඩෙඩ්නේම අපේ අප ජෙන්ඩර් නේම් එක එකන අපිට උපතිංහම් වෙච්ච එක එකෙන් අපි ඩිෆයින් වෙන්නේන ඒ සමන එක ගොඩක් දැන් ෆීමල්ට මේල් කෙනෙක්ට නම් ඒ නම ඇවිල්ලා මේ ෆීමල් නමක්නේ ඉති තෝකට අර අපි වයිඩෙන්ටිෆයි වෙන්න එක අපි මං හිතනදේ ඇවෙලා ට්‍රන්සෙන් වෙනවාන අපි අප නමත් මුලිම හදාගන්න ඕනේ අපි ඒගැන්නේ අපි ට්‍රන්සන් ප්‍රොසෙස් අපි පටන්ගන්න ඕන ආසාාවෙන් ඒක නිසා අපි අපිට නමක් දාගන්නකත මමිතන හරියටම හරියනද සමාට්ට අපි ඒ නම දිගට පාච කර නැතිවෙන්න පුළ ගැන අපිට මැදදි තැන්න පුළන් ආනෑ මේක නෙමෙයි මට හරියන නම මේක වෙන්න මංගුණත් මම මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්නකොට එකන මම ඒගන් ට්‍රන්ස් ජෙන්ඩි කියලා මම මුලින්ම හිතද්දි මගේ නම මට ප්‍රශ්නයක් තිබුණා හිද මම එක නමක් තෝරගත් හැබැ ඒ නම නෙමේ මම දැන් මගේ ඒගැන්නේ මම ජර්සය ගත්ති ම පාච්චික නම ඒක නෙමේ
GRC එක තාම අරගෙන නෑ. හැබැයි ඒක ගන්නකොට දාලා නෑ මේ නෙමෙයි. ඒ මගේ පළවෙනි නම. සමහර තැන්වලදී ඒ කියන්නේ සමහර මගේ සෝෂල් මීඩියා වල සමහරලාට ඒ නම තියෙනවා. හැබැයි එහෙම ඒ කියන්නේ ඒක තමයි මම මුලින්ම මට අයිඩෙන්ටිෆයි වෙච්ච නම. ඉතින් ඒකෙන්ද මම ඒ නම තමයි ඒ වෙලාවේ මට ඒ නම හොඳයි කියලා හිතුණා. ඉතින් අන්න ඒ වගේ Tamanට ආවේනික වූ නමක් Taman දාගන්න. ඒ කියන්නේ ස්ටෝරි එක හදාගන්න, නම දාගන්න. අනිත් එක තමයි කම් අවුට් වෙන්න. අපි මං කියන්නේ නැහැ ෆැමිලි කට්ටියට කියන්න ඕනේ කියලා. මේක තමයි පළවෙනි ස්ටෙප් එක අපි සෝෂලි ට්‍රාන්සිෂන් වෙද්දී. ඒකෙන්ද ඊට පස්සේ අපි කරන්න ඕනේ දේ තමයි මොකද මම කිව්වේ කම් අවුට් වෙන එක. ඉතින් අපි කාට හරිගෙන අපේ එක්ක අපේ අපිට සමීප අපේ සහෝදරයෙක් වෙන්න පුළන් නැත් අපේ යාළුවෙක් වෙන්න පුළන් ඒ වගේ තමන්ට කම්ෆටබල් කෙනෙක් තමන් කියන්න මේ ඔයා ඒ ට්‍රාන්ජෙන්ඩිකට කියල නැත්තං තම සමාජයේ දන්න ඇතැන් තව ඒස්ටප් තම අපි කාටහරි කියන එක අපි දන්න එක හොඳ යාලුවෙක් වෙන්න පුළන් කවරුවරේ ඒවගේ අපි ඒකනට අපි කියන අපි ට්‍රන්ජෙන්ඩ මෙහමයි මෙහම කියලා අප ස්ටෝරික කියන එක ඒකත් කරන්න ම සමාජය අපි ජීවත් වෙද්දි එකන මම දැනටත් එක මම මෙච්චර මම සාමනය ට්‍රන්ෂන් ප්‍රොසෙ මට එකම ලීගලි චේන්ච් කල නෑ මගේ ඩොකියමන් සහම සර්ජරෙක් කරලනෑ ඔයදවලට ම කරලා නැතේ ති සමාරත් දැනටත් ගොඩාක් අවස්ථාවල මට සිදුවල තියෙනවා කමවන්ටුවෙන් ගැන ඒක මන්දන්න කොතන දිවත් ම ජාසික ගත්ත සමාතැන්වල දික නවතින්න සමාතැනද මට කියන්න වෙන මොකද මම සමාරය විසි අපිට මංහිතන්නේ එඩිකේෂන් සටිෆිකෙත් අපිට මාරු කරන්න බෑ ඒ වගේ තැනකට එද අපිට එක් කියන්න අපිට ෆිඩිවිට්ටගත්ම ගන්න පුළන් වෙන්නේ ඉතින් අර ඒ වගේ දේවල්වලද අපිට කියන්න වෙන අපි මේ ට්‍රන්ස්ෂන් හෙමයි කියලා ට්‍රන්ස්ජෙන්ඩි කියලා අපි කියන්න වෙන ඉතින් ඒ වගේ මුලින්ම ඒගැන්නේ අර ටික කළගෙන ස්ටෝරිකා හදාගෙන නම හදාගෙන ඊට පස්සේ කමවු් වෙන්න කාටර අපි ඒකන ඔයා දන්න ඔයාව තේරුම් ගන්න හොඳම යාළුවෙක් වගේ කෙනෙකුට වා කියපු නැති කෙනෙකුට ඔයා මේ ස්ටෝරික කියන්න එතකොට එතනදීත් ඔයාට දැනෙනවා මම මේ ඒකන ක්සෙප් කරත් සමාරට අපිට කියන්න බෑ අපිට තවමනුසෙක් අපි රීඩ් කරන්න බෑ නිති සමාලට අපි හිතන හොඳ යාලුවෙක් වෙන්න පුළ සමාලට යා එක ක්සෙප් කරන්න නැති වෙන්න පුළ ඒත් කමක් නෑ එක ස්ටෙප්ය එක හඩලයක් විතරයි දේ වගේ සමාල්ලාට ම ගොඩක් තේරුම් ගත දත්තම ට්‍රන්සන් ප්‍රසෙසේ සමාර වෙලාට සමාරක් කට අප කලෝස්ම කට සමාලට අපෙන් ඇත්වෙන බට් අපි හිතපු නැති අපි සමාර කට්ටිය අපිට ගොඩක් ලං වෙනවා දෙකදී ඉදි ඉතින් ඒ වගේ කාටහරි තමන් හිතනවා නම් තමය කෙන සෙප්ටිං එම කියලා කියන්න ඇබැ සේෆ්ලි ඒක කියන්න එකන නිකං ඒන්වාර්මට කොඳ නැත්තන් එක්කො ඒ කෙනා එත තේරුම්ගන්න නැති කෙනෙක්න අන්නේ වගේ තැන්වලදි ට්‍රන්ස්ෆෝබ් බික් කෙනෙක්න හෙම කියන්න යන්න එපා හැබැයි කියන්න පුළුවන් තමන්ගේ කලෝස් ෆ්‍රෙන්් කෙනෙකුට හරි ෆ්‍රෙන්් කෙනෙක් ගොඩක්ට තමන්ගේ කලෝස් ෆ්‍රෙන්් කෙනෙකුට මංහිතන්නේ හොදයි සහ තමන්ගේ සහෝදරෙක් තමන් තේරුම් ගන්න සහෝදරෙක්ට කිය ඔය ටිකයි තව අනිතික තමයි අපියරන්ස්ක වෙනස් කරන්න කොන්්ඩෙ කපන්න අඳින පලදින වෙනස් කරන්න එක ඔයාට ගැලපෙන ඔයා හිතන ජෙන්ඩ එකේ දේවල් අඳන්න ඉට පස්සේ එවිදිරි කොඩි කපාන්නේ ස්ටයිල් කරන්න ඉට පස්සේ ඒ හට ජීවත සෝෂල් මීඩිය වල එව මාරු කරන්න ගෙනවාගේ පරණ ෆොටෝස් වාට තියෙනවන වාට දකිද්දීවාට අන්කොම්ෆටබලන්න ඒවයින් කර අයින් කරල වාගේ අලුස්සරූපෙන් ඔයා එක් අලු සෝෂල් මඩිය කර අරග ඩිලිට් කල අලු සෝෂල් මඩිය කදල සමාජයට දාන්න ඔයා ඇවිල්ලා මේ තමයි ඔයා කියලා ඕක් ඒ තමයි ශෝෂලි ට්‍රන්ස්ෂන් වෙද්දි අපි කර යුතු දේවල් පලවෙනියම ට්‍රන්ස්ෂන් වෙද්දී ඔය ටික තමයි කරන්න ඕනි ගැන්නේ අප ස්ටෝරික වැදගත්තම පොහටික් ගත අපිට අපේ ස්ටෝරි අපිට කියන්න වෙන දෙ අනිත්තක තමයි තමන්ගේ නම ඊට පස්සේ කමවුට් වෙන අපිට කොයි තරකට ගියත් කොහොම මේක හිටියත් අපිට ගොඩක් තැන්වලද විශේෂම ට්‍රන්ස්ේටමෙන්ට කලින් අපිට ගොඩක් කර අපිට කියන්න වෙන ඉරස තමන්ගේ පේරන්ස් එක මෙරස් කරන එක තමන්ගේ එකන්නේ තමන් එකන්නේ තමන් අයිඩෙන්ටිෆයි වෙන චෙන්ඩ හැටියට තමන්ගේ පිරන්ස් වෙනස් කරන එක සහ සමාජ්‍ය තුළදී තමන් ඒ තමන් අයිඩෙන්ටිෆයි වෙන ජෙන්ටි ඇත්වද ජීවත්තන ඔයිටික තමයි අපි මුලින්ම ට්‍රන්සන් වෙද අපි සෝෂලි ට්‍රන්ෂන් හැඩියට අපි කරන්න ඕන දේවල් ඊළඟ වීඩියෝකින් මම කෝමද ඇත්තරම ට්‍රන්සිල් ප්‍රසෙස් එක පටන් ගන්න කියලා ගැන
මේක අපි කරන්න මෙතන්දී කරේ සෝෂලි ට්‍රන්සන් වෙන එක මේ දේවල්ට අපිට තියෙන්න ඕනේ අපි ක්ලිනික් එක රෙජිස්ට වෙන්නත් අපිට ජියාසික ගන්නත් අපි මේ ඇවිල්ලා සාමානෙන් ට්‍රන්ස්ජෙන්ඩ කෙනෙක් මුලින්ම කර යුතු දේවල් සමාරිට ඔගොල කරලා ඇති සමාරිට ඔගොලු තමාට කෝෂණ පිරඩික වෙන්න ඇති මේ දේවල් ටික මුලින්ම කරන්න ඕනේ අපි කොතන ක්ලිනික් එකට ගියත් අපි මෙහෙම අපිට මේටික් කරන්න නැතුව අපිට ක්ලිනික් එකට ගිහලා ජොයින් වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒගොල්ලොත් කියන්නේ ඔයාට මේ දේවල් ටික කරගන්නයි කියලා තමයි කියන්නේ. නැතුව ඔයාට එක ඔයා ටික කරන්නේ නැතුව ඔයා මේ හෝමෝන්ස් ගන්න හරි මොකක් හරි එකකට ක්ලිනික් එකට ජොයින් වුණාට පස්සේ ඒගොල්ලෝ ඒක දෙන්නේ නැහැ එහෙම. ඒතර ඒක නිසා අපි මේ දේවල් ටික මේ ෆස්ට් ස්ටෙප්ස් ටික අපි කරන්න ඕනේ. ඉතින් ඒ ස්ටෙප්ස් ටික කරාට පස්සේ අපිට ඊළඟ ස්ටෙප් එකට අපිට යන්න පුළුවන්. ඉතින් එතකොට මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගේන්න කොහොමද හරියටම අපි පාත් එක යනකොට ට්‍රාන්සිෂන් එක හරියට පාත් එකෙන් පටන් ගන්න. මේ ස්ටෙප් 0 එක. ස්ටෙප් 0 එකෙන් පටන් අරගෙන අපි ස්ටෙප් 1 එක තමයි අපි හරියටම ඒ කියන්නේ ක්ලිනික් එකට ජොයින් වෙන එක ඒ දේවල් ටික තමයි මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එක ඔයා එන්ජොයි කරා නම් ලයික් එකක් තියන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ ඔයාගේ යාළුවොත් අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. Thank you. අපේ next වීඩියෝ එකෙන් හම්බෙමු. Bye.